Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම මගේ personal vlog එකක් මගේ YouTube channel එකට upload කරන first time එක. ඉතින් අපි ලංකාවට ගියා. ලංකාවට යද්දී ගත්ත videos වල airport එකට යන තැන ඉඳලා ගෙදරට ගිහිල්ලා ගෙදර අයව surprise කරන තැන වෙනකම්ම මේ vlog එකේ තියෙනවා. ඉතින් මගේ video එකත් එක්ක දිගටම ඉන්න. මොකද මම මේ vlog එකේ ඇඩ් කරලා තියෙනවා අපි එයාපෝට් එකට ගිහිල්ලා කරන්න ඕන process එක දන්නේ නැති අයට මුල ඉඳලම කොහොමද කොතනින් කොතනටද යන්න ඕනේ ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා step by step මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මගේ vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Okay guys, මුලින්ම අපි ගෙනාපු luggage ටික belt එකට දැම්මා. එතන වීඩියෝ එකක් මම අරගෙන නැහැ. එතන ඔයාලා මුලින්ම එයාපෝට් එකට එද්දි ස්ක්‍රීන් වල ඔයාගේ ෆ්ලයිට් නම්බර් එක සහ ඔයාගේ ෆ්ලයිට් ටයිම් එක බලන්න ඔයාගේ ෆ්ලයිට් එක බලලා ඔයා යන්න ඕන කවුන්ටර් එකේ ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට ඒ ස්ක්‍රීන් එකේ පෙන්නන විදියට අදාළ කවුන්ටර් එකට ඇවිල්ලා ඔයාගේ ලැගේජස් බෙල්ට් එකට දාන්න ඕන. හෑන්ඩ් ලැගේජස් නැතිව අනිත් ටික බර කිරලා ඊළඟට අපිට එතනින් බෝඩින් පාස් එක දෙනවා. බෝඩින් පාස් එක අරගෙන ඔයාලා ඩියුටි ෆ්‍රී එකෙන් මොනවා හරි ගන්න බලාපොරොත්තු වෙනව නම් ඔයාලා අතේ තියෙන වොන් ඩොලර්ස් වලට මාරු කරගන්න ඕන. ඉතින් අපි සල්ලිත් එක්ස්චේන්ජ් කරගෙන දැන් මේ පොලිමේ ඉන්නේ එයාපෝට් එකෙන් ලැගේජස් ටික බෙල්ට් එකට දාලා ඇතුළට යන්න. මෙතනදී අපේ බෝඩින් පාස් එකත් එක්ක පාස්පෝර්ට් එක අතේ තියන් යන්න ඕන. මෙතන ඉස්සරහා ඉන්නවා එයාපෝට් එකේ ස්ටාෆ්ලා දෙන්නෙක් මේ පෝලිං දෙකේ දෙපැත්තේ යාලා අපේ පාස්පෝර්ට් එක චෙක් කරලා එතනින් අපි ඇතුළට යවනවා. ඉතින් මේ තියෙන්නේ එතනින් පොලිමේ හිටපු එකේ වීඩියෝ එකක්. අපි වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. ඊළඟට මේ පොලිමෙන් ඇතුළට ආවට පස්සේ මෙන්න මේ පොලිම තමයි තියෙන්නේ. එතනදී අපි ගෙන හෑන්ඩ් ලැගේජස් අපි කරේ ඉල්ලගෙන එන බෑග්පැක් එක ලැප්ටොප් ඒ හැමදේම මේ පොලිම් වල ගිහිල්ලා තියෙනවා පොඩි බකට් එකක් වගේ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කට්ටිය කරනවා. ඒ විදියට ඒක ඇතුළට දාලා අපිත් මෙතනින් චෙක් ඉන් වෙලා තමයි ඇතුළට යන්න ඕන. අපේ ෆෝන්, බෙල්ට්, ඊටසේ බෑග්ස් හැමදේම මේ බකට් එක ඇතුළට දාලා අපි වෙනම චෙක් ඉන් වෙලා ඇතුළට ගිහිල්ලා අපේ අතේ තියෙන දේවල් ආයෙම අපි කලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට එතන වැඩ ටික ඉවර කරගත්තට පස්සේ අපි මෙතනින් අපේ පාස්පෝර්ට් එක ස්කෑන් කරලා ෆින්ගර්ප්‍රින්ට් තියන්න ඕනි. පාස්පෝර්ට් එකට ඔයාලා මොනවා හරි කවරයක් දාගෙන ඉන්නව නම් ඒ කවරේ ගලවගෙන යන්න. එතකොට ඔයාලට ලේසි කවරෙත් එක්ක අපේ පාස්පෝර්ට් එකේ අර අපේ ඩීටේල්ස් තියෙන පැත්තේ තියෙනව ස්කෑන් කරන්න තැනක්. එතන ස්කෑන් වෙන්න හොරයි ඒක තියෙද්දි ඒ නිසා කවරේ ගලවගෙන ස්කෑන් කරන්න try කරන්න. එතකොට අමාරුවක් නැතිව අපිට ස්කෑන් කරගෙන ඇතුළට යන්න පුළුවන්. ඔන්න දැන් එයාපෝට් එකෙන් ඇතුළට එන process එක ඒ වැඩ ටික ඉවරයි. ඊළඟට තියෙන්නේ අපේ බෝඩින් පාස් එකේ තියෙනවා ගේට් නම්බර් එක. ඒ ගේට් නම්බර් එක හොයාගෙන ඒ ගේට් එක ළඟට යන්න. ගේට් එක ඕපන් වුණාට පස්සේ තමයි එතනනුත් පාස්පෝර්ට් එක චෙක් කරලා අපි ෆ්ලයිට් එක ඇතුළට යවන්නේ. ඊට කලින් දැන් අපි මෙතන අපේ පාස්පෝර්ට් ෆින්ගර්ප්‍රින්ට් තියලා ආවට පස්සේ මෙතන අපිට හමු වෙන්නේ ඩියුටි ෆ්‍රී එක. ඔයාලට ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න මොන හරි තියෙනවා නම් අර අපි සල්ලි එක්ස්චේන්ජ් කරගෙන ආවනේ. ඒ එක්ස්චේන්ජ් කරපු සල්ලි යූස් කරලා ඔයාලට කැමති දෙයක් අරගෙන මෙතනින් යන්න පුළුවන්. ඊළඟට අපි ඩියුටි ෆ්‍රී එකෙන් මොන හරි ගන්නව නම් ඒ වගේ බර ගොඩක් දුරට අපි අතේ ගෙනියන ලැගේජස් වල බරට බලපාන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට කිලෝ 7යි අතේ ගෙනියන්න පුළුවන්. ඒ 7ට පොඩ්ඩක් බර වැඩි වුණාට ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. ගොඩක් නෙවෙයි පොඩ්ඩක් බර අඩු වුණාට ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒත් ඒගොල්ලන්ට සැක හිතුනොත් එයාලා ආයෙ චෙක් කරන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව එතන ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි මේ ගේට් එක ළඟට යන ගමන් ඉන්නේ. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහදී හමු වෙමු. වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඔන්න අපි දැන් අපේ ගේට් නම්බර් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. අපි ගේට් එක ඕපන් වෙනකම් මෙතන ටික වෙලාවක් ඉඳගෙන හිටියා. ගේට් එක ඕපන් කරාට පස්සේ තමයි මේ කට්ටිය පොලිමට ඉන්නේ. දැන් මෙතනින් අපේ ලැගේජස් චෙක් වෙන්නේ නැහැ. පාස්පෝර්ට් එක විතරක් චෙක් කරලා පාස්පෝර්ට් එක සහ බෝඩින් පාස් එක චෙක් කරලා එයාලා අපිව මෙතනින් ඇතුළට යවනවා. එතකොට අපි මෙතනින් කෙලින්ම යන්නේ ෆ්ලයිට් එකට. අපේ ෆ්ලයිට් එකේ තියෙනවා සීට් නම්බර් එක. සීට් නම්බර් එක බලලා අපිට පුළුවන් ෆ්ලයිට් එකේ අපි යන තැනින් ඉඳ ගන්න.
එන්න එහෙනම් අපි ලංකාවට යන්න ෆ්ලයිට් එකට නැගිමු. ඔන්න අපි දැන් ෆ්ලයිට් එකේ ඉන්නේ. අපි දෙන ටිකට් එක බුක් කරපු වෙලාවේ අපි දෙන්නට කපල් සීට් එකක් දෙන්න කියන බැරි වුණාත් සීට් එක බුක් කරාට ඉතින් අපි එයාපෝට් එකට ඇවිල්ලා තමයි අපි දෙන්නට කපල් සීට් එකක් ඉල්ලුවේ. ඒ වෙනකොට කපල් සීට් තිබ්බේ නෑ. ඒත් අන්තිමට පිටිපස්සේ තිබ්බ 4 දෙනෙක් යන සීට් එකේ එක ළඟ සීට් එකක් තමයි දුන්නේ. හරියටම ෆ්ලයිට් එකේ පිටිපස්සෙම තමයි අපි දෙන්න දැම්මේ ඉන්නේ. ඉතින් කලින් දවස් ටිකේ මට හරියට නිින්දක් නැති නිසා මම පුදුම නිදිමතකින් හිටියේ. මට ෆ්ලයිට් එක අතරතුර කන කෑම වර්ග හරියට වීඩියෝ එකක් ගන්න බැරි වුණත් පොඩි පොඩි වීඩියෝස් තියෙනවා. ඉතින් වීඩියෝ එකේ දිගටම ඉන්න. වීඩියෝ එකේ ලස්සනම පාට එක තියෙනවා අන්තිමට. Welcome to Sri Lanka, ladies and gentlemen. You have arrived at Bandara International Airport, Colombo. Keep it moving, put your drinks on. ඔන්න ඉතින් අපි එයාපෝට් එකට ලෑන්ඩ් කරාට පස්සේ එතනින් එක්සිට් වෙලා එතනින් ටැක්සි එකක තමයි ආවේ. කටුනායක ඉඳලා මාතරට රුපියල් 18000ක් ගත්ත අපේ ගෙදර ළඟටම එන්න. ගෙදර තියෙන කන්දක් උඩ නිසා ඉතින් අපි කාටවත් කියන්නේ නැතුව ආපු නිසා තමයි ටැක්සි එකක ආවේ. ඔන්න දැන් හස්බන්ඩ්ගේ ගෙදරට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. එනකොට රෑ 12 විතර වුණා. අම්මයි තාත්තයි නිදි. ඉතින් ඒ දෙන්නව සර්ප්‍රයිස් කරන්න තමයි මුලින්ම හදන්නේ. ආගෙන ඉන්නකෝ අම්මා සර්ප්‍රයිස් වෙන විදිය හස්බන්ඩ්ගේ අයියලා දෙන්නත් රට ඉන්න නිසා කවුරුත් ලංකාවේ නැහැ. අම්මා බය වෙලා තමයි ඇවිල්ලා දොර අරින්නේ. ඉතින් බලාගෙන ඉන්න වීඩියෝ එකේ අම්මයි තාත්තයි කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. ඊට පස්සේ මගේ ගෙදරට යනවා මගේ අම්මයි නංගි සර්ප්‍රයිස් කරන්න. ඒ වීඩියෝ එකත් මේකේ අන්තිමටම මම දාලා තියෙනවා. ඒකත් බලන්න පුළුවන් ඔයාලට. හොලයි මෙන්නම්කෝ අම්මේ මේ මොකේද තාත්තේ සාප්පියන්නේ නැතුව අම්මේ මොනේ ඇයි දරුවෝ තාත්තේ ඒ තාත්තා ඉඳගෙන පුතේ මේ දැන් කොයි වෙලාවයි මට එතකොට කතා කරන්නේ අද ගත්තේ නෑ කියලා මං කෝල් එකක් දුන්න මෙන්න ඒ
මේ මං කොයි විලාසෙට කොට මං කතා කරේ නෑ. කියලා මං හිමත් කිව්වා. මේ දැන් කවුරුද පුතා කතා මේ කරන්නේ? කියලා දාපු උත්තරේ. තමයි දැන් කතා කරන්නේ. පුතා දන්නවා නේද? මාත් විතර කතා කරලා කොහොම හරි. එයයි දන්නේ. ළමයා මාන මන් ඉන්නේ නේද? දන්න අයියලා දෙන්නම දන්න. දැන් තාඩින්ගෙන් කෝල් එකක් ගන්න නිසා සුජිත් එහෙමත් කිව්වා. අනේ අවුලේ දැන් යෝගවත් නෑනේ අයියෝ. සර්ප්‍රයිස්. ඊට කොහෙන්ද කතා කරන්නේ? වැඩ නැහැ කියලා කිව්වේ ඉතින් වැඩ ගිහින් ඩේ ගියා වෙයි කියලා කාමරේ. නීය මං ඇහුවා. ඒ නයිට් එක එකද දෙයකට යන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි සර්ප්‍රයිස් උනේ. එහෙනම් ඒ ආදරෙත් එක්ක අපි ඊළඟට යමු. මගේ අම්මයි නංගි කොහොමද සර්ප්‍රයිස් උනේ කියලා බලන්න. බලන්නකෝ. කොහෙන්ද ඇවිල්ලා මෙයාලා. ඉතින් ඔන්න ඔහොම තමයි ලස්සන දවස් ටික ගෙවුනේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක දිගටම හිටපු ඔයාලා හැමෝටම thank you so much. අපි අලුත් vlog එකකින් ළඟදිම හමු වෙමු.